Welcome to IPL Talks with Shehan Malik. 8වෙනි මැච් එක ගැන කතා කරමු අපි. Sunrisers Hyderabad versus LSG. මට අමතක වෙලා තිබුණා. හොඳ වෙලාවට මතක් වුණා LSG. ඉතින් Sunrisers ගැන කතා කරොත් මේ IPL වල highest scoring innings ගත්තොත් පළවෙනි තුනම ලියවිලා තියෙන Sunrisers ලගේ නමට. දෙවෙනි highest scoring innings එක අපි දැක්කා Sunrisers ලගේ පළවෙනි මැච් එකේදී. ඉෂාන් කිෂන් රෙඩ් හොට් ෆෝම් එකේ ඉන්නේ මුම්බයිල කල්පනා කරනවා ඇති අච්චෝ අපරාධ මූ එළියට යවුවේ කියලා. ඉතින් ඒ තරම් හිසරදයක් වෙන්න සමත් වුණා එදා රාජස්ථාන් රොයල් බෝලර්ස්ලට ඉෂාන් කිෂන්. ඒ වගේම තමයි අභිෂේක් ශර්මත් මේ ටීම් එකේ ඉන්නවා අමතක කරන්න බෑ. ඒ වගේම තමයි හෙඩේක් එක ට්‍රැවිස් හෙඩ් එදා හොඳට සෙල්ලම් කරා අපරාධේ කැපිටලයිස් කරලා 100ක් ගහන්න තිබ්බ chance එක මිස් වුණා. ඒ වගේම තමයි ක්ලාසන් මගේ ජේඩ් ෆැන්ටසි ටීම් එකේ කැප්ටන් හැටියට හිටියේ ක්ලාසන් යම් තාක් දුරකට හොඳට පර්ෆෝම් කරා එයා එදා. හැබැයි මීට වඩා දෙයක් මම බලාපොරොත්තු වෙනවා මගේ ජේඩ් ෆැන්ටසි නායකයා වෙන ක්ලාසන් ඔයාගෙන්. ඉතින් ඒ වගේම තමයි ප්‍රශ්නේ තිබ්බේ සන්රයිසර්ස් ලගේ බෝලිං වල. පැට් කමින්ස්ටත් වැදුනා හොඳටම. එයාලගේ බෝලර්ස්ලට ලකුණු වැදුනා. ඒ නිසා තමයි රාජස්ථාන්ලට හැකියාව ලැබුණේ 240ක් වගේ ලකුණු ප්‍රමාණයකට යන්න. 240 ගාණක්. හරි. නැත්නම් බැනලා යටින් දාන්න එපා 40 නෙමෙයි 40 මෙච්චර මෙතන. අතක විදිහට කියන්නේ හලෝ ඒ වැඩි හිතන්න එපා. අනිත් ටීම් එක තමයි LSG. LSG ටීම් එක ප්‍රසිද්ධයි තරඟ දිනනවට වඩා ආందోලනාත්මක සිදුවීම් වලට. හරි. මතක ඇති එකපාරක් ගම්බීර්ගේ කෝලිගේ රණ්ඩුවක් ගියා ඒක වෛරල් ගියා මැච් වලට වඩා. ඊට පස්සේ මතක ඇති කේල් රාහුල්ට LSG ඕන පොඩ්ඩක් ගහපන් හරි ගහන්න දිනන්න ඔය විදිහට මේ LSG ඕන චුට්ටක් සිංහලෙන් නෙමෙයි කිව්වේ බයින වීඩියෝ එකක් වෛරල් ගියා ඩ්‍රෙසින් රූම් එකේදී සිදු වෙන්න ඕනේ කතා බහක් ග්‍රවුන්ඩ් එක ඇතුලේ සිදු වුණා ඒ සිද්ධියත් ගොඩක් වෛරල් ගියා ඉතින් දැන් ලෝකේෂ් රාහුල් ඔන්න ගිහිල්ලා තියෙනවා ඩෙකාන් ටීම් එකට ඩෙකාන් නෙමෙයි සෝරි මම පට්ටලිලා තියෙන ඩිල්ලි ටීම් එකට දැන් රාහුල් ගහන්නේ ඩිල්ලි ටීම් එකේ LSG ටීම් එකේ කැප්ටන් හැටියට ලොකුම ලන්සුව තියලා 2025 IPL එකේ ලොකුම ලන්සුව තමයි රිෂබ් පන්ට්. ඉතා විශාල මුදලක් වියදම් කරලා රිෂබ් පන්ට් අරගෙන කැප්ටන්සි එක දීලා තියෙනවා. හැබැයි මම හිතන විදිහට LSG ටීම් එකේ කී ප්ලේයර් හැටියට මම දකින්නේ කන්සිස්ටන්ට් ප්ලේයර් හැටියට මම දකින්නේ නිකලස් පූරන්. මම ගොඩක් ආස කරන ප්ලේයර් කෙනෙක්. කලින් සීසන් පොඩ්ඩක් අරගෙන බලන්න මෙයා දිගින් දිගටම ලකුණු අතර හිටියා. ඒ වගේම පන්ට් විකට් කීප් කරයිද පූරන් විකට් කීප් කරයිද ඔයාලා කමෙන්ට් කරලා කියන්න. මැච් එකේ වැඩි වාසි ගැන කතා කරොත් මට හිතෙන්නේ මේ ඉන්න ෆෝම් එකත් එක්ක සන්රයිසර්ස්ලා පරද්දන්න අමාරුයි. ටොස් එක දින්නොත් බැට් කරයි බැට් කරොත් 250ට වඩා ගහයි. ඒක වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද මේ බැට්ස්මන්ලා මාරම ෆෝම් එකේ ඉන්නේ. පොඩි දුක හිතෙන කාරණයකට තියෙන ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හෝ ඉෂාන් මාලිංගට අවස්ථාව ලැබුණේ නැහැ සෙල්ලම් කරන්න. සාමාන්‍යයෙන් ක්‍රිකට් වල මේ නීතියක් නෙමෙයි මේක රූල් එකක් නෙමෙයි රූල් එකක් නොවන රූල් එකක් තමයි විනිං ටීම් එක සෙල්ලම් කරන එක ඊළඟ තරගයේදීත්. ඉතින් මම හිතනවා මේ තරගයේදීත් වෙනස්කමක් සිදු වෙන්නේ නැති වෙයි. ටීම් එකේ කමිඳුයි ඉෂානුයි මේ මැච් එකෙත් රෙස්ට් කරයි අවස්ථාවක් හම්බෙන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා. අනිත් පැත්තෙන් LSG ටීම් එක ගත්තොත් ඩේවිඩ් මිලර්ගේ එකතු වීම ප්ලස් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ මොකද ඩේවිඩ් මිලර් මම හිතන විදිහට ඔයාලා මට මනින්න දන්නේ මේ කිව්වට past his prime මම ඩේවිඩ් වෝන ගැනත් කලින් සීසන් එකකදී මෙහෙම කිව්වා past his prime කියලා. ඩේවිඩ් මිලර්ගේ හොඳම කාලය ඉවර වීගෙන යනවා කියලා තමයි මම හිතන්නේ. මට එකඟද කියලා ඔයාලා කමෙන්ට් කරලා කියන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම සපෝට් කරන්න කොයි ටීම් එකකටද කියලාත් කියන්න. ඔයාලගේ ෆැන්ටසි ටීම් එකේ කැප්ටන් කවුද කියලාත් කමෙන්ට් කරලා කියන්න. හොඳයි. මොකද මගේ කලින් මැච් එකේ හිටියේ හෙන්රි ක්ලාසන්. හැබැයි මේ යන විදිහට මට වෙනස්කම් කරන්න සිදුවෙයි කියලා මම හිතනවා. ඔයාලා ඉතින් කියන්න මේ ඔයාලගේ ටීම් එකක් ඔයාලා හදනවා නම් ඔයාලා කොහොමද ප්ලේයර්ස්ලා තෝරන්නේ කියන එකත්. ඉතින් සන්රයිසර්ස් කියන්නේ දැන් ලංකාවේ ලොකු ෆෑන් බේස් එකක් තියෙන ටීම් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි හරිම උත්කර්ෂවත් අන්දමින් තමයි සන්රයිසර්ස්ලා එයාලගේ මැචස් වලදී ලකුණු රැස් කරන්නේ. බෝලිං වල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඉෂාන් මාලිංගට chance එකක් සෙට් වෙයිද කියලා අපි බලමු. LSG සන්රයිසර්ස් මැච් එකේදී මම හිතන්නේ වැඩි වාසි තියෙන ජයග්‍රහණය කරන්න සන්රයිසර්ස් ටීම් එකට. ගිය පාර ෆයිනලිස්ලා මට හිතෙනවා මේ පාරත් ක්වොලිෆයර් 1 ගහන්න සෙට් වෙයි කියලා. හැබැයි එක මැච් එකයි තාම ගැහුවේ. අපිට ලොකුවට ප්‍රෙඩික්ෂන්ස් දෙන්න බෑ. but still
I go with Sunrisers Hyderabad. ඒ තමයි පළවෙනි මැච් එක ගැන මට කියන්න තියෙන දේවල් ටික. දැන් දෙවෙනි මැච් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ගමු. මම මේ ජර්සි එක දැන් හිටියේ විශේෂයෙන් දෙවෙනි මැච් එක ගැන කතා කරන්න අවශ්‍ය නිසා RCB මැච් එකක්. ආයෙ වගේම තමයි මේ RCB ජර්සි එක වෙනුවෙන් මට මේ පාර අනුග්‍රහය දැක්ුවේ print ink station. මේ විදිහට මේ පේනවනේ golden vinyl ඔයාලට මේ ඔරිජිනල් ජර්සි එක වගේ හදාගන්න පුළුවන්. එයාලට කන්ටැක්ට් කරලා දැම්ම කන්ටැක්ට් කරන්න විරාට් කොහ්ලි ෆෑන්ස්ලා ඉන්නවා නම්, නුවන් තුෂාරගේ ෆෑන්ස්ලා ඉන්නවා නම් මේ පාර IPL ජර්සි එක ඔයාලට ගන්න පුළුවන් RCB print ink station කන්ටැක්ට් කරලා. මගේ ජර්සි එක කියන්නේ මේ පාර සීසන් එකේ ජර්සි එක තාම එන ගමන් මේ ගිය පාර ජර්සි එක. කතා කරමු ඊළඟ මැච් එක ගැන. චෙන්නයි vs මුම්බයි මැචස් පොඩ්ඩක් බෝරින් වෙලා තියෙන්නේ. පෞගිය සීසන් එකෙත් වැඩි ආතල් එකක් තිබ්බේ නැහැ. මේ සීසන් එකෙත් දැක්කනේ පළවෙනි මැච් එකේ දියාරු වෙලා ගියා. හැබැයි චෙන්නයිලට තියෙන එකම රයිවල්රි එක විත් මුම්බයි නෙමෙයි. එයාට ඉන්නවා තව රයිවල් කෙනෙක්. ඒ තමයි RCB. ඉතින් ගිය පාර අපි දැක්කා මේ ප්ලේ-ඔෆ්ස් යන්න ක්වොලිෆිකේෂන් මැච් එකක් වගේ ටයිට් මැච් එකක් තිබ්බා CSK versus RCB. විරාට් ග්‍රවුන්ඩ් එක වටේ දුවලා හැන්න පිස්සුවක් කෙල්ලලා පැන්නලා ෆෑන්ස්ලට ලොකු රණ්ඩුවක් ගිහිල්ලා ධෝනි හෑන්ඩ්ෂේක් කරන්න එද්දී RCB ප්ලේයර්ස්ලා ආවේ නැහැ කියලා එන්න වීඩියෝ වෛරල් ගිහිල්ලා මේ ලොකුවටම ගියා රණ්ඩුව RCB versus CSK. IPL වල ලොකුම ෆෑන් බේසස් තියෙන ටීම්ස් දෙක CSK RCB. ඒ වගේම තමයි වැඩිම ප්‍රමාණයක් කුසලාන දෙන්නලා තියෙනවා බෑනේ කියන්නේ. ඉතින් මොකද RCB දිනලා නැහැනේ. RCB කප් එකක් කරගන්නේ නැහැ. හැබැයි ෆයිනල් දෙපාරක් කැරිලා තියෙනවා. RCB ෆෑන්ස්ලා පව් ඉතින් කියන්නේ ඔච්චර පැෂනෙට් වෙලා යාලට කප් එකක් දිනා ගන්න බැරි වුණ එක ගැන මං හදවතින්ම දුක් වෙනවා. හැබැයි ඕක තමයි ආතල්. දුක තමයි ආතල් එක. දැන් පොඩ්ඩක් හිතන්න අවුරුදු 30ක් විතර ගිහිල්ලා RCB කප් එකක් දින්නොත් ඒ ෆෑන්ස්ලට පිස්සු හැදෙයිනේ. පිස්සුවෙන් වගේ දඟලයි. හැබැයි එතකොට කියයි නේ අනිත් පැත්තට උඹලා එකක් දිනලා ඔහොම නම් අපි වගේ පහක් දිනලා නම් පහක් දින්න නම් උඹලා කොහොම කරයිද කියලා චෙන්නයි ෆෑන්ස් එතකොට කියයි. RCB කප් එකක් දිනපු දවසට ඒවා කතා කරමු. RCB කප් එකක් දිනන දවසට මම ජීවතුන් අතර ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. කොහොම හරි CSK versus RCB මැච් එක චෙපෝක් වල තමයි තියෙන්නේ. මේ මැච් එක අනේ මන්ද චෙපෝක් වල RCB 2013 පස්සේ මැච් එකක් දිනලා නැහැ. ඒක ට්‍රිවියා එකක්. අනේ එඩිට් කරලා මල්ලි මේක ඇල පුළුවන් නම් කපලා ඉවරලා දාන්න ලස්සනට. මැච් එකක් දිනලා නැහැ. RCB කණ්ඩායම චෙපෝක් වල 2013 ඉඳන් මේ පාර දිනයිද ඔයාලා මොකද හිතන්නේ? ෘතුරාජ් ගයික්වාඩ් චෙන්නයි කැප්ටන් හොඳ ෆෝම් එකක ඉන්නවා. කෝටි 10ක් දීලා නූර් අහමඩ්ව ගත්තට පස්සේ ස්ටීවන් ෆ්ලෙමිං ඔක්ෂන් එකේදී ගොඩක් අය ඇහුවා ෆ්ලෙමිං වාට පිස්සුද? කෝටි 10ක් මේ පොඩි එකා වටිනවද? ඒ ක්‍රිටික්ස් වලට උත්තරයක් දෙන්න සමත් වුණා නූර් අහමඩ් ඇෆ්ගනිස්තාන් ස්පිනර්. මම හිතන්නේ ලකුණු 17කටද කොහෙද කඩලු 4ක් දවා ගත්තා. ඉතින් ෆස්ට් මැච් එකේ ගේම් චේන්ජ් තමයි නූර් අහමඩ්. ඉතින් අනේ අයියෝ මම හිතුවෙත් නෑ මම නූර් අහමඩ් මගේ ෆැන්ටසි ටීම් එකට ඉතින් දැම්මෙත් නෑ. තමක් නෑ ඉතින්. එහෙම තමයි ටීම් එකක් හදද්දී පොඩ්ඩක් ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඉතින් ඔයාලගේ ටීම් එකේ හිටියද නූර් අහමඩ්? ඔයාලා කමෙන්ට් කරලා කියන්න. මගේ ටීම් එකේ හිටියේ නෑ. ටොප් 11 ඇතුලේ මම නූර් අහමඩ් ඉඳින්නේ නෙමෙයි. මේ චෙන්නයි ටීම් එකේ නූර් අහමඩ් ගහයි කියලාත් මම හිතුවේ නෑ. අතීෂ පතිරණ ගහයි කියලා හිතුවා. ඒ මිනිස්සයා ටීම් එකේ හිටියෙත් නෑ. බලමු අපි මේ තරගයේදී මතීෂට අවස්ථාවක් ලැබෙයිද කියලා. මම කිව්වා මේ ෆැන්ටසි ටීම් එකක් හදද්දී ඕල් රවුන්ඩර් කෙනෙක් දැම්මොත් හොඳයි කියලා කැප්ටන් හැටියට. මොකද ඕල් කරලත් වැඩ දාන්න පුළුවන්, බැට් කරලත් වැඩ දාන්න පුළුවන්. තමන්ගේ මල්ලි ඉන්දියන් ටීම් එකේ ඉන්න හොඳම ඕල් රවුන්ඩර් බවට පත් වෙලා ඉන්නවා. මිනිස්සු මැසිවිලි නගනවා. ඔයාගේ මල්ලි මෙච්චර වැඩකාරයෙක් ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ මැසිවිලි නොතකා ඔන්න ජීවිතේ ජයග්‍රහණය කරන්න ඉදිරියට ඇවිල්ලා තියෙනවා. කෘණාල් පාණ්ඩ්‍ය කොච්චර හොඳට පර්ෆෝම් කරාද? පළවෙනි මැච් එකේදී ඉතාමත් හොඳින් බෝල් කරලා KKR වලට එරෙහිව කඩලු 4ක් පොත් 3ක් නේද? කඩලු 3ක් දවා ගත්ත ලකුණු 29ට මට මතක විදියට. ඉතින් ඒ තරගයේදී ගේම් චේන්ජර් උනේ කෘණාල් පාණ්ඩ්‍ය. චෙපෝක් කියන්නේ මොනවා වුණත් ස්පිනර්ස්ට ෆ්‍රෙන්ඩ්ලි ග්‍රවුන්ඩ් එකක්. ඔන්න කෘණාල් පාණ්ඩ්‍යට වැඩ දාන්න පුළුවන් නම් මේ ග්‍රවුන්ඩ් එකේ මැච් එක RCB පැත්තට ඇදලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඩෙවන් කොන්වෙට අවස්ථාවක් හම්බුනේ නැහැ පළවෙනි මැච් එකේ. හැබැයි මම තාමත් හිතනවා කී ප්ලේයර් කෙනෙක් එයාගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියලා. but still මේ ටීම්ස් දෙකම මං හිතන්නේ unchanged යන්න පුළුවන්. මොකද ටීම්ස් දෙකම මැචස් දිනලා ඉන්නේ.
කින් කෝලි ගැන කතා කරන්න නැතුව බෑ. අනේ මන්ද මේ මිනිස්සයා මට තේරෙන්නේ නැහැ කොහොමද මෙහෙම සෙල්ලම් කරන්න කියලා. මිනිසුන්ට මාරම මොටිවේෂන් එකක්. මම නම් දකින විදිහට මෙහෙම කන්සිස්ටන්ට්ලි සෙල්ලම් කරන එක. හරි. විරාට් කෝලි ගැන අපි කතා කරමු මේ වීඩියෝ සීරීස් එකේදී. එතකොට මේ අපේ ජීවිතවලටත් ගොඩක් ගන්න දේවල් තියෙනවා මේ මිනිස්සයාගෙන්. මේ අනුෂ්කාව කසාද බැඳපු එක ගැන නෙමෙයි මම කියන්නේ. ඊට අමතරව ඩිසිප්ලින් මේන්ටේන් කරන ගැන එක මම කියන්නේ. විරාට් කෝලි is a character. මම නම් දකින විදිහට. ඉතින් RCB key players ලා හැටියට අපිට විරාට් කියන්න පුළුවන්, perform කරපු කෘණාල් පාණ්ඩේ කියන්න පුළුවන්. ඒ වගේම ෆිල් සෝල්ට් explosive batsman කෙනෙක්. ඉංගලන්ඩ් ටීම් එක මේ කාලේ ඩවුන් වෙලා හිටියට ෆිල් සෝල්ට් කියන්නේ හොඳට සෙල්ලම් කරපු ප්ලේයර් කෙනෙක්. දිගටම පළවෙනි ඕවර්ස් පහේදී ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. අපිට මතකයි නරේන් එක්ක එකතු වෙලා ගිය පාර KKR ටීම් එක දිනවන්න ෆිල් සෝල්ට් ගොඩක් උදව් වුණා. එයා දිහාටත් අපි ඇස් තියාගෙන ඉමු. චෙන්නයි ටීම් එක ගත්තොත් ඉතින් නූර් අහමඩ් දිහා බලාගෙන ඉන්න ඕනේ මේ මැච් එකේදීත්. මොකද ස්පිනර් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රැක් එකක් චෙන්නයි. ඒ වගේම මොනවා වුණත් බැට් කරන්න අවස්ථාව ලැබුණත් නැතත් ග්‍රවුන්ඩ් එකේ ඇහෙන්නේ අපිට එක නමයි. ඒ තමයි ධෝනි. තල ධෝනිගෙන් එක 6ක් හරි එක 4ක් හරි බලන්න නෙමෙයි. එයා එක බෝලයක් සෙල්ලම් කරනවා බලන්න තමයි මේ චෙපෝ ග්‍රවුන්ඩ් එකට සෙනග පිරෙන්නේ. මැච් දින්නත් පෙරදුනත් එයාට වැඩක් නැහැ. එයාලට ඕනේ ධෝනි සෙල්ලම් කරනවා බලන්න. මේකෙල් වැඩිම අසාධාරණයට ලක් වෙන ක්‍රීඩකයා තමයි ජඩේජා කියන්නේ. මොකද මේ හැමෝම බලන් ඉන්නේ ජඩේජා අවුට් වෙනකන්. මොකද ජඩේජා අවුට් වුණාට පස්සේ තමයි ධෝනිට බැට් කරන්න හම්බෙන්නේ. ඉතින් මම ඒ ක්‍රීඩකයාව තමයි IPL වල අවාසනාවන්තම ක්‍රීඩකයා හැටියට මම දකින්නේ. මොකද මුළු ලෝකෙම බලාපොරොත්තු වෙන්නේ ඔයා අවුට් වුණොත් හොඳයි කියලා. ඒ ක්‍රීඩකයා තමයි රවීන්ද්‍ර ජඩේජා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ රයිවල්රි එක ගොඩක් හීටඩ්. මොකද මේ ඔයාලා දන්නේ නැති මේ කර්ණාටක සහ තමිල්නාඩු ජලය පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා මේ රයිවල්රි එක තව හීටඩ් වුණා. මේ පාර පළවෙනි මැච් එක චෙන්නයි හෝම් ග්‍රවුන්ඩ් ගහන මැච් එක මොනවා වෙයිද ඔයාලා හිතන්නේ? මම කියන්නේ මගේ ප්‍රෙඩික්ෂන් එක හැටියට මේ මැච් එක දිනන්නේ චෙන්නයි සුපර් කිංස්. ඔයාලා ප්‍රෙඩික්ෂන් එක ඔයාලා යටින් කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම තමයි මැච් එකේ මෑන් ඔෆ් ද මැච් වෙන්නේ කවුද කියලා මම චැලෙන්ජ් එකක් දෙනවා. කමෙන්ට් කරලා කියන්න. මේක තමයි මගේ මේ මැචස් දෙක ගැන මම මේ වීඩියෝ එකේදී මැචස් දෙකක් ගැන කතා කරා. මගේ ප්‍රිවිව් එක. එහෙනම් ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.